සුබ දවසක් හැම දිනාටම. එතකොට අද දවසේදී අපිට තියෙන්නේ අපේ හතරවෙනි ලැබ් ෂීට් එක ගැන කතා කරන්න. හරිද? එතකොට අදත් අපිට වෙනදා වගේම සිස්කෝ පෙකට් ට්‍රේස් එකත් එක තමයි වැඩ කරන්න තියෙන්නේ. අපි පොඩ්ඩක් ලැබ් ෂීට් එක කියවලා බලමු අපිට මොකක්ද කරන්න තියෙන්නේ කියලා. හරි. කියමුකෝ. In this lab, we will observe switch functions, how address learning and forwarding of frames is done by switches. හරි. switches ගැන අපිට කතා කරන්න තියෙනවා. switches වල අපි දන්නවා ප්‍රධාන වශයෙන් functions දෙකක් තියෙනවා. ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි address learning කියන function එක. අනිත් එක තමයි forwarding කියන function එක. frames forwarding කියන function එක. We will also observe how hubs, which are physical layer devices, function. The applicable rules are summarized below. හරි. එතකොට ස්විච් එකේ තියෙන ඒ ෆන්ක්ෂන්ස් දෙකයි හබ් එකේ තියෙන ෆන්ක්ෂන්ස් ගැනයි තමයි අපි මේ ලැබ් ෂීට් එකේදී කතා කරන්න යන්නේ. ප්‍රධානවම ස්විච් ෆන්ක්ෂන්ස් ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. පැහැදිලිද? හරි. අපි යට තියෙන ටිකත් පොඩ්ඩක් කියවමුකෝ. හරි. ස්විචස් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා ස්විචස් වලට තියෙනවා මම කලිනුත් කිව්වා වගේ ෆන්ක්ෂන්ස් දෙකක් ප්‍රධාන වශයෙන් address learning කියන ෆන්ක්ෂන් එක සහ frame forwarding කියන ෆන්ක්ෂන් එක. හරි අපි address learning කියන්නේ මොකක්ද කියන එක ගැන අවබෝධයක් අපිට තියෙන්න ඕනේ මේ lab sheet එක කරනකොට. එතකොට අපි පොඩ්ඩක් බලමු මොකක්ද මේ address learning කියන්නේ කියලා. හරි. each switch maintains a MAC address table. හරි. හැම switch එකක්ම MAC address table එකක් maintain කරනවා which associates MAC address of host with a port on the switch. When an Ethernet switch receives a frame with a source address of X, it checks whether address X is already in its MAC address table. If it is not there, the switch adds the entry associating the MAC address X with the incoming port. හරි. ඔහොම කිව්වට තේරෙන්නේ නැහනේ. හරිද? මම පොඩ්ඩක් chat GPT open කරලා පෙන්නන්නම්. එතකොට ඕගොල්ලන්ට වඩාත් පැහැදිලි වෙයි කියලා මං හිතනවා. හරි අපි බලමු මොකක්ද මේ MAC address learning නැත්නම් address learning කියන්නේ මොකක්ද කියන එක ගැන අපි පොඩ්ඩක් බලමු මොකක්ද ඒ කියන්නේ කියලා. හරි address learning කියන්නේ මෙන්න මේ වගේ දෙයකට. අපි බලමු කොහොමද ඒක වැඩ කරන්නේ කියලා. හරි ඒක එයා මෙතන පෙන්නනවා how it works කියලා. When a frame arrives frame එකක් එනකොට at a switch port ඒ කියන්නේ switch port එකට frame එකක් එනකොට the switch look at the source MAC address. එතකොට switch එක බලනවා ඒ අදාළ port එක දිහා මේක මොන MAC address එකටද අයිති වෙන්නේ කියලා. මොන source MAC address එකටද අයිති වෙන්නේ කියලා. හරිද? switch එක බලනවා source MAC address එක මොකක්ද කියලා. ඊට පස්සේ දැන් සරලවම කියනවා නම් මේකයි. දැන් හරිද? address learning කියන්නේ frame එකක් එනවනේ switch එකේ ඒ switch port එකට. ඒ switch port එකට ආවහම switch එක බලනවා මොකක්ද මේ ආපු frame එකේ source MAC address එක කියලා. මේ ආපු frame එකේ source MAC address එක මොකක්ද කියන එක ගැන switch එක හොයලා බලනවා. ඊට පස්සේ ඒ ගැන හොයලා බලලා දැන් අපි දන්නවනේ switch එකක් MAC address table කියන එකක් maintain කරනවනේ. එතකොට අර source MAC address එක එයා මොකද කරන්නේ? එයාගේ MAC address table එකේ ගබඩා කරගන්නවා. තැන්පත් කරගන්නවා එයාගේ MAC address table එකේ. හරිද? එතකොට ඕක තමයි වෙන්නේ. ඊට පස්සේ ඒක updates its MAC address table also called CAM table with source MAC address එකයි port නම. හරි. එතකොට MAC address table එකේ ගබඩා කරගන්නකොට එයා ගබඩා කරගන්නේ අර source MAC address එකයි අදාළ port number එකයි. source MAC address එකයි අදාළ port number එකයි එයාගේ MAC address table එකේ ගබඩා කරගන්නවා. හරිද? එතකොට ඇයි මෙහෙම switch එකක් මෙහෙම කරන්නේ? හේතුව තමයි මෙතන යා කියලා තියෙනවා to know which device is reachable through which port. හරි. එතකොට මොන device එක මොන port එකකටද යන්නේ කියන එක ගැන idea එකක් ගන්න තමයි මොනවාද switch එක විසින් මෙන්න මේ විදිහට එයාගේ MAC address table එකේ අදාළ source MAC address එක ගබඩා කරගන්නේ, තැන්පත් කරගන්නේ. පැහැදිලි ඇති කියලා හිතනවා. දැන් නිකන් උදාහරණයක් ගන්නකො මෙන්න මේ විදිහට හරිද example එකක් ආව මෙතන පල්ලෙහා දීලා තියෙනවා. A frame arrives from PCA. හරි PCA කියන මේ PC එකෙන් frame එකක් එනවා කියලා හිතන්නකෝ. එතකොට මේක තමයි source MAC address එක. AABBCC කියන එක තමයි MAC address එක. source MAC address එක. එයා use කරනවා port 3. switch එකේ port 3 කියන එක තමයි එයා use කරන්නේ. එතකොට දැන් ස්විච් එකට මෙන්න මේ කියන ෆ්‍රේම් එක ආවට පස්සේ ස්විච් එක මොකද කරන්නේ? source MAC address එකයි port එකයි එයාගේ MAC address table එකේ මොනා කරගන්නවද? ගබඩා කරගන්නවා. එතකොට මේ තියෙන්නේ MAC address එක ඒකත් ගබඩා කරගන්නවා. ඒ වගේම ආවේ මොන port එකෙන්ද කියන එකත් එයා ගබඩා කරගන්නවා.
පැහැදිලිද? අපි දන්නවා ස්විච් එක කියන්නේ ඉන්ටෙලිජන්ට් නෙට්වර්ක් ඩිවයිස් එකක්. එතකොට එයාට මෙන්න මේ විදිහට ගබඩා කිරීම තුලින් එයාට ඉදිරි වැඩ කටයුතු පහසු වෙනවා. එතකොට මෙයා ඕල්රෙඩි මේක ගබඩා කරලා තියාගෙන ඉන්න හින්දා තව දුරටත් ඒ MAC ඇඩ්‍රස් එකෙන් ඒ සෝස් එකෙන්ම එයාට ෆ්‍රේම් එකක් ආවට පස්සේ එයා දන්නවා දැන් රයිට් මෙයා තමයි එවන්නේ කියන එක ගැන එයාට අයිඩියා එකක් තියෙනවා. එතකොට එයා අමුතුවෙන් හොයලා බලන්න ඕනේ නැහැ කවුද මට එව්වේ මේ ෆ්‍රේම් එකේ එහෙම කියලා එයාට හොයලා බලන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මොකද එයා දැනටමත් එකපාරක් ආවෙන් පස්සේ එයා ගබඩා කරගත්ත හින්දා එයා දන්නවා රයිට් මෙයා තමයි මට එවන්නේ කියලා. හරිද? ඒක නිසා තමයි මෙන්න මේ විදිහට ගබඩා කරගන්නේ මේ මොනවාද MAC address එකයි port එකයි. ඔන්න ඔය විදිහට ස්විච් එක විසින් ඔටෝමැටිකලි සිද්ධ වෙන දෙයක්. ඔය විදිහට ස්විච් එක මොකද කරන්නේ? එයාගේ MAC address table එකේ අර frame එක එවපු device එකේ source MAC address එකයි අදාළ port number එකයි එයාගේ MAC address table එකේ ගබඩා කරලා තියාගන්නවා. පැහැදිලි ඇති කියලා හිතනවා. දැන් ඕක තමයි එක ෆන්ක්ෂන් එකක් මොකේද ස්විච් එකේ. address learning කියන ෆන්ක්ෂන් එක තමයි ඒ තියෙන්නේ. ඊළඟට අපි බලමු මොකද්ද මේ frame forwarding කියන්නේ කියලා. හරිද? එතකොට මේකත් ස්විච් එක ඇතුලේ වෙන සිද්ධ වෙන දෙයක්. frame forwarding කියන කතන්දරේ අපි මේ ගැන theory parts කතා කරද්දී හොඳටම කතා කරමු. දැන් නිකන් basic idea එකක් ගන්න ඕනේ හින්දා තමයි මම මේ ටක් ගාලා කියාගෙන යන්නේ. හරිද? එතකොට frame forwarding කියලා තියෙනවා ෆන්ක්ෂන් එකක්. මේක අපි බලමු මොකක්ද කියලා. frame forwarding. Frame forwarding means deciding where to send an Ethernet frame. හරි Ethernet frame එකක් කොහෙටද send කරන්න ඕන කියන එක ගැන තමයි මෙන්න මේ frame forwarding කියන්නේ. Frame forwarding means deciding where to send. අපි ඒ කියන්නේ decide කරනවා මේ Ethernet frame එක කොහෙටද send කරන්න ඕනේ කියලා. හරිද? කොහෙට send කරන්න ඕනේ කියලා තීරණය කරන්න තමයි අපි මේ frame forwarding කියන කතන්දරේ ඉගෙන ගන්න. හරිද? steps in frame forwarding. හරි frame forwarding කරන්නකොට අපිට steps ටිකක් තියෙනවා අනුගමනය කරන්න. පළවෙනි එක තමයි switch receives a frame. හරි switch එකක් අනිවාර්යෙන් frame එකක් receive කරන්න ඕනේ, ලබා ගන්න ඕනේ. හරිද? අනිවාර්යෙන් frame එකක් switch එකකට එන්න ඕනේ. ඊට පස්සේ check කරලා බලනවා destination MAC address එක මොකක්ද කියලා. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ දැන් frame එකක් එනවා එක device එකකින් ඉඳන් switch එකකට. ඊට පස්සේ switch එක හොයලා බලනවා right කාටද මම යවන්න ඕනේ. ඒක තමයි destination MAC address එක ගැන හොයලා බලනවා කියන්නේ මෙතන. it checks the destination MAC address. මම කාටද මේ frame එක යවන්න ඕනේ කියලා හොයලා බලනවා switch එක. හරිද? there are three possible cases. මෙන්න මේ cases තුන ඇති වෙන්න පුළුවන්. හරිද? destination MAC keys in the MAC address table. හරි මේ වෙනකොටත් දැන් එකපාරක් මේ විදිහට frame එකක් ඇවිල්ලා MAC switch එකේ MAC address table එක එයාගේ MAC address එක tempat කරගෙන තියෙනවා නම් මේ වෙනකොටත් destination MAC is in MAC address table. ඒ කියන්නේ මේ වෙනකොටත් MAC address එක එයා switch එක ගබඩා කරලා තියාගෙන ඉන්නවද කියලා switch එක හොයලා බලනවා. මේ වෙනකොටත් ගබඩා කරලා නැත්නම් මේක අලුත්ම MAC address එකක් නම් එයා මොකද කරන්නේ? ටක් ගාලා එයාගේ MAC address table එකේ ඒක රෙකෝඩ් කරගන්නවා. ගබඩා කරගන්නවා. හරිද? ඊට පස්සේ destination MAC is in the MAC address table. Destination MAC is in the MAC address table. The switch forwards the frame only to the specific port listed. This is called unicast forwarding. හරි අදාළ port එකට විතරයි යවන්නේ. හරිද? The switch forwards the frame only to the specific port listed. හරි එයාගේ MAC address table එකේ එයා ගබඩා කරලා තියෙන හරිද අදාළ කෙනාට විතරයි යවන්නේ. specific port listed අදාළ port එක තියෙන කෙනාට විතරයි යවන්නේ. හරිද? ඒකට අපි කියනවා unicast forwarding කියලා. දෙවැනි කේස් එක තමයි destination MAC is unknown. අපි දන්නේ කාටද යවන්න ඕනේ කියලා. හරිද? දැන් කලින් එකේදී අපි දන්නවා destination MAC is in MAC address table එකේ තමයි destination MAC එක තියෙන්නේ. ඒ හින්දා අපි දන්නවා කාටද හරියටම යවන්න ඕනේ කියලා. අදාළ port එක මොකක්ද කියලා දන්නවා. ඒකට අපි කියනවා unicast forwarding කියලා. case 1. case 2 එක ගත්තොත් අපි දන්නේ destination MAC එක කාගේද කියලා. හරිද? destination MAC is unknown. The switch floods the frame to all ports. අපි දන්නේ නැහැනේ කාටද යවන්න ඕනි කියලා. ඒ හින්දා switch එක මොකද කරන්නේ? එයාට සම්බන්ධ වෙලා ඉන්න හැම port එකකටම යවනවා ඒ අදාළ frame එක. හරිද? ඒක තමයි මේ කියන්නේ. The switch flood කියලා කියන්නේ මේ ඔක්කොටම යවනවා. හැමෝටම යවනවා. අදාළ මේ ports තියෙන ඔක්කොටම යවනවා. The switch floods the frame to all ports except the incoming port. හරිද? ඒ කියන්නේ අර මේ
මැසේජ් එක ආව පෝට් එක නැතුව එයාට සම්බන්ධ වෙලා ඉන්න අනිත් හැම පෝට් එකකටම මොකද කරන්නේ? මේ ෆ්ලඩ් කරනවා. ෆ්‍රේම් එක යවනවා. The switch floods the frame to all ports except the incoming port. This helps discover where the destination device is. හරි මේක උදව් වෙනවා අපිට අදාළ destination device එක මොනා කරගන්නද? discover කරගන්න. Case 3. Destination MAC key is a broadcast or multicast. Destination MAC key is a broadcast or multicast. ඒ කියන්නේ the switch floods the frame to all ports. හරි. හැම port එකකටම ඒ කෙනාටයි අදාළ සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනාටම මොකද කරන්නේ? එයා අදාළ frame එක flood කරනවා. ඒ කියන්නේ යවනවා. ඕක තමයි මේ frame forwarding කියලා කියන්නේ switch වල. හරිද? ඒක තේරෙන්නේ නැති කියලා හිතනවා පොඩි අදහසක් ආවා නම් ඇති. හරිද? අපි theory parts කතා කරද්දී ඔක් ගැන හොඳටම කතා කරමු. ඒක තමයි මෙන්න මෙතනත් කියලා තියෙන්නේ address learning එකයි frame forwarding එක පොඩ්ඩක් බලමුකෝ. Frame forwarding. An Ethernet switch forwards each frame it receives according to the following rules. If it is a broadcast frame, වරහන් තුල තියෙනවා destination Ethernet address is මෙන්න මේක කියලා දීලා තිනවා. Then the switch will flood the frame on all ports except incoming port. The switch will flood the frame on all ports except the incoming port. ආපු port එක හැරුණකොට තියෙන අනිත් හැම port එකකටම මොකද කරන්නේ? switch එක flood කරනවා. හරිද? If it is a unicast frame, unicast frame එකක් නම් එතකොට වෙන්නේ මෙන්න මේ කතන්දරේ. If the destination Ethernet address is found in MAC address table of the switch. හරි. switch එකේ MAC address table එකේදී අපිට මේ destination Ethernet address එක හොයාගන්න තියෙනවා නම් හරිද? එතකොට කරන්නේ send the frame out on the corresponding port. හරි අදාළ port එකට විතරක් යවනවා. එතකොට හරිද? ඒ කියන්නේ destination MAC address switch එකේ MAC address table එකේ destination Ethernet address එක අපිට හොයාගන්න තියෙනවා නම් මේ වෙනකොටත් ඒක රෙකෝඩ් වෙලා තියෙනවා නම් මොකද කරන්නේ? අදාළ port එකට විතරක් frame එක යවනවා. frame එක forward කරනවා. හරිද? ඒකට අපි කියනවා selective forward කියලා. ඒ කියන්නේ අදාළ කෙනාට විතරයි යවන්නේ. හරිද? එතකොට destination Ethernet address එක හොයාගන්න නැත්තම් මොකද කරන්නේ? අදාළ කෙනා කවුද කියලා අපි හරියටම දන්නේ නැහැනේ. එතකොට මොකද කරන්නේ? සම්බන්ධ වෙලා ඉන්න ඔක්කොටම යවනවා. මොකක් හැරද? incoming port එක හැර. incoming port එක හැරෙනකොට තියෙන අනිත් හැම කෙනෙක්ම සම්බන්ධ වෙලා ඉන්නවනේ switch එකට. ඒ අදාළ හැම කෙනාටම මොකද කරන්නේ? අදාළ frame එක මේව කරනවා. flood කරනවා. ඒකට අපි කියනවා flood කියලා. හරි. ඒ තමයි switches වල කතන්දරේ. hubs ගත්තොත් hubs නම් කොහොමවත් flood තමයි කරන්නේ. ඒ කියන්නේ hub එක intelligent නෑ. අපි කිව්වා switch එක තමයි intelligent. hub එකක් ගත්තොත් intelligent නෑ. hub එකක් flood තමයි කරන්නේ. හරිද? අනිවාර්යෙන් flood තමයි වෙන්නේ. මේ switch එක වගේ address වලින් frame forwarding කිසිම දෙයක් අදාළ වෙන්නේ නෑ. hub එකක් ගත්තොත් flood තමයි කරන්නේ. hubs ගත්තොත් hubs are physical layer devices. physical layer devices තමයි hubs කියන්නේ. and see only ones and zeros. hubs එකකට පේන්නේ ones and zeros විතරයි. They don't have a link layer and therefore cannot identify frames. හරි. මේක link layer එකේදී මේ වෙන්නේ නැහනේ hub කියන device එක link layer එකේදී වැඩ කරන්නේ නැහැ. ඒ හින්දා එයාට identify කරගන්න බෑ frames මොනවද කියලා. හරිද? එයාට පේන්නේ ones and zeros විතරයි. A hub will always copy the signal it receives on one port to all other ports. This means that hubs will always flood the frame they receive. හරි. මම කලින් කිව්වා වගේ hub එකක් මොකද කරන්නේ? හැම වෙලාවෙම flood කරනවා. ඒ කියන්නේ එයා දන්නේ එයාට යවන්න ඕන destination device එක සහ එයා දාලා port එක මොකක්ද කියලා එයාට කිසිම idea එකක් නැහැ. ඒ නිසා එයා මොකද කරන්නේ? එයාට සම්බන්ධ වෙලා ඉන්න හැම port එකකටම එයා flood කරනවා. මේ frame එක යවනවා. හැම එක්කිනාටම frame එක යවනවා. frame එක forward කරනවා. අපි කියනවා ඒකට flood කියලා. හරිද? එතකොට අපිට මේ lab sheet එකේදී කතා කරන්න තියෙන්නේ මොනවද කියන එක ගැන පොඩ්ඩක් බලමු. We will set up a simple network in packet tracer software to learn about switch and hub function. හරි එතකොට අපි බලමු switch එකක් කොහොමද වැඩ කරන්නේ? hub එකක් කොහොමද වැඩ කරන්නේ? ඒක තමයි මේකෙදී අපිට ප්‍රධානම ඉගෙන ගන්න තියෙන්නේ මේ lab sheet එකේදී. අපිට එතකොට switch functions ගැන කතා කරන්න තියෙනවා. hub එකේ functions ගැන කතා කරන්න තියෙනවා. දැන් ඕගොල්ලොන්ට ඒක ගැන හොඳ idea එකක් ඇති කියලා මං හිතනවා.
හරිද? මොකද ඔය අයිඩියා එක නැත්තම් අපිට ඉස්සරහට තියෙන මේ ලැබ් ෂීට් එක කරගෙන යන්න බෑ. හරිද? ඔය ගැන හොඳ අයිඩියා එකකින් තමයි අපි මේ ලැබ් ෂීට් එකට එන්න ඕනේ. හරි අපිට එතකොට තියෙනවා මෙන්න මේ කියන local area network එක මුලින්ම අපිට හදන්න කියනවා. අපි එහෙනම් මුලින්ම devices add කරගෙන වැඩේ පටන් ගමු. හරි අපි කලින් වගේම මේ වින්ඩෝ එක දෙකට බෙදාගෙන මෙහෙම වැඩේ කරමු. අපිට මුලින්ම මෙන්න මේ කියන local area network එක තමයි හදන්න තියෙන්නේ. අපි එහෙනම් දැන් devices add කරගමු. වෙනද වගේමයි අපි add කරගමු devices ටික. එතකොට ඒගොල්ලෝ මෙතන මුලින්ම උඩදී multi layer කියන switch එකක් add කරලා තිනවා. 35යි 60 multi layer switch. එතකොට මේක තමයි 35යි 60 right multi layer switch එක අපි ඔන්න ඔය විදිහට add කරගන්නවා. ඊට පස්සේ තව normal switches දෙකක් add කරගෙන තිනවා ඒගොල්ලෝ 29යි 60 right 1යි 2යි හරි ඔන්න ඔය විදිහට අපි add කරගන්නවා මේ switches දෙකත් ඔය විදිහට. ඊට පස්සේ ඒගොල්ලෝ hub එකක් add කරගෙන තිනවා. hub එක ඇවිල්ලා hub PT කියන hub එක තමයි ඒගොල්ලෝ use කරලා තියෙන්නේ right ඔන්න ඔය විදිහට අපි hub එකත් add කරගත්තා. ඊට පස්සේ තියෙනවා අපිට PCs ටිකක් add කරගන්න end devices වලට ගියොත් right මේ switch එකට PCs දෙකක් අය තියෙනවා. මේ switch එකට PCs දෙකක් අය තියෙනවා. මේ hub එකටත් PCs දෙකක් අයිති වෙනවා. හරිද? ඔන්න ඔය විදිහට අපිට add කරගන්න පුළුවන්. පොඩ්ඩක් අපි මේක ලස්සනට customize කරගමු. හරි. එතකොට ඕගොල්ලෝ පොඩ්ඩක් මේ network එක දිහා පොඩ්ඩක් බැලුවොත් හරිද? ගුමානාවෙන් බැලුවොත් ඕගොල්ලන්ට පේනවා මේ devices අතර connection එක හදන්න මේක use කරලා තියෙන්නේ copper straight through කියන cable එක විතරයි. හරිද? දැන් ඕගොල්ලෝ දන්නවා copper straight through තමයි අපි ගොඩක් use කරේ පහුගිය labs වලට. එතකොට මෙතනදීත් අපි copper straight through cables තමයි connections හදන්න ගන්නේ මූලික වශයෙන්. හරිද? එතකොට එයා මෙතන mention කරන්න දෙයක් නැහැ. දැන් අපිට මේක දකිනකොටම තේරුම් ගන්න පුළුවන් මොකක්ද මේ connection හදන්න අරන් තියෙන cable එක කියලා. එතකොට copper straight through තමයි අපිට වෙනදත් වගේ ගන්න තියෙන්නේ මේ පාරත්. හරිද? එතකොට ඔන්න අපි devices add කරගෙන ඉවරයි. right. අපිට තියෙනවා මෙතන links හදන්න අදාළ විස්තර කීපයක් දීලා. එතකොට අපි PC0 ගත්තොත් අපි ඉස්සෙල්ලා connections වලට යන් copper straight through යන් ඊට පස්සේ අපිට මෙයා කියනවා PC0 fast ethernet 0 කියන port එක use කරන්නලු. හරි අපි ඒක දන්නවා සාමාන්‍ය දෙයක්. ඊට පස්සේ switch එකේ 01 කියන fast ethernet right. මෙන්න මේකට මේක එයා use කරන්නලු. හරි ඊට පස්සේ PC1 එයාටත් copper straight through fast ethernet 0 කියන port එක සරලයි. ඊට පස්සේ switch එකේ 02 කියන එක right. වෙනදා වගේමයි. හරිද? ලොකු දෙයක් නැහැ. ඊට පස්සේ PC2 ගත්තොත් PC2 ගත්තොත් fast ethernet 0 කියන එක එයාටත් ඊට පස්සේ එයාගේ හරි අපි බලමුකෝ ඒක fast ethernet 0 ට දීලා ඊට පස්සේ switch එකේ මොකද කියන්නේ switch 1 එකේ 01 ට දෙන්නලු PC3 ටත් අර වගේමයි 02 කියලා දෙන්නලු PC4 ගත්තොත් එයාටත් fast ethernet 0 ඊට පස්සේ hub එකේ fast ethernet 0 කියන එක දෙන්න PC5 ගේ fast ethernet 0 ඉඳන් hub එකේ fast ethernet 1 හරි ඊට පස්සේ ඔන්න වැදගත් තැනකට යනවා. අපි යනවා දැන් switch 0 එක පැත්තට. switch 0 තමයි මේ ඉන්නේ. ඒතකොට switch 0 ගේ gigabit ethernet 01 කියන එක දෙන්නලු gigabit ethernet. ඊට පස්සේ multi layer switch එකේ gigabit ethernet 01 කියන එක දෙන්නලු. right. එතකොට මේ තියෙන switch 0 මේ තියෙන multi layer switch. එතකොට switch 0 ඉඳන් multi layer switch යනකම් අපි use කරේ gigabit ethernet කියන එක. ඊළඟට ඊළඟ ස්විච් එකත් එහෙමයි මෙතන ගිගාබිට් ඊතර්නෙට් 01 කියන එක දෙන්න මෙතන එතකොට ගිගාබිට් ඊතර්නෙට් 02 කියන එක තමයි දෙන්න වෙන්නේ ඊට පස්සේ හබ් එක පැත්තට ආවොත් හබ් එකට එයා යූස් කරන්න කියනවා fast ethernet 5 කියන එක ඊට පස්සේ multi layer switch එකේදී fast ethernet 024 මෙන්න මේක
හරි ඔන්න ඔය විදිහට අපි කනෙක්ෂන්ස් ටිකක් එහෙනම් හැදුවා. දැන් අපි බලමු පල්ලෙහා මොනවද අපිට කියන්නේ කියලා. මේ ටික තව ටිකකින් හරියයි. වෙනද වගේමයි ඒ ටික පොඩි වෙලාවක් යනවා. මේක හරි ගියා දැන්. මේකත් හරියයි. අපේ කනෙක්ෂන්ස් ටික ඇඩ් කරපු විදිහ හරියටම හරි හොඳයි. හරි අපි යනවා පල්ලෙහා ඊළඟ වැඩේට. After you have made the connections, verify that each link is active as indicated by the green triangle. හරි. green triangles තියෙනවා. ඒ කියන්නේ අපි හදපු එක හරියටම හරි. අපි යනවා පල්ලෙහාට. Speed and duplex mode of links. After all the links have come up, check the speed and duplex mode of each of the 9 links. හරි එතකොට අපි චෙක් කරලා බලන්න යනවා මොකක්ද ස්පීඩ් එකයි ඩුප්ලෙක්ස් මෝඩ් එකයි මේ හදපු ලින්ක්ස් 9ම හරිද එතකොට අපිට යා දීලා තියෙනවා ගයිඩ්ලයින්ස් වගේක් මෙතන click on each PC, select the config tab and then select fast ethernet 0 interface. හරි එතකොට ඔයගොල්ලන්ට මෙතන ස්පීඩ් එක බලා ගන්න පුළුවන් 100 Mbps කියලා තියෙනවා. ඊට පස්සේ මෝඩ් එක ඔයගොල්ලන්ට පේනවද දන්නේ මෙතන ඩුප්ලෙක්ස් මෝඩ් එක තියෙනවා ෆුල් ඩුප්ලෙක්ස් කියලා. එතකොට ෆුල් ඩුප්ලෙක්ස් 100 Mbps තමයි ස්පීඩ් එක. ඊට පස්සේ කියනවා මෙයා රෙකෝඩ් කරන්න කියලා last 2 bytes of the MAC address of the PC. හරි last 2 bytes of the MAC address. එතකොට මෙන්න මේ කියන එක තමයි MAC address එක වෙන්නේ. මේ MAC address එකේ ඔයාට last 2 bytes තමයි රෙකෝඩ් කරන්න කියන්නේ යා lab sheet එකේ වගේ. හරිද? right. ඒ තමයි PC0. PC1 ගියොත් PC1 ගෙත් අර විදිහටමයි fast ethernet 0. එයාගෙත් ස්පීඩ් එක ඇවිල්ලා 100 Mbps. ඊට පස්සේ ඩුප්ලෙක්ස් මෝඩ් එක ෆුල් ඩුප්ලෙක්ස්. එයාගේ MAC ඇඩ්‍රස් එක තමයි මේ තියෙන්නේ. එයාගේ last 2 bytes අරගෙන ඔයාගේ lab report එකේ දාන්න. ඊළඟට PC2 ගෙත් ඒ කතන්දරේම වෙන්න ඕනේ. right 100 Mbps full duplex. මේ තියෙනවා MAC ඇඩ්‍රස් එක. PC3 අර කතන්දරේම තමයි. හරිද 100 Mbps full duplex MAC ඇඩ්‍රස් එකත් අරගම තමයි. PC4 හරි PC4 මොකද වෙලා තියෙන්නේ? ඩුප්ලෙක්ස් මෝඩ් එක වෙනස් වෙලා තියෙනවා. හරිද? එයාගේ ස්පීඩ් එක 100 Mbps තමයි. නමුත් ඩුප්ලෙක්ස් මෝඩ් එක half duplex. හරිද? එතකොට half duplex කියලා එයාගේ ඩුප්ලෙක්ස් මෝඩ් එක වෙනවා. මේ තියෙන MAC ඇඩ්‍රස් එක ඒක ඔයාගේ lab sheet එකට දාන්න. PC5 right PC5 ගෙත් අර ඒ කතන්දරේමයි 100 Mbps එක වෙනස් වෙලා නැහැ. ඩුප්ලෙක්ස් මෝඩ් එක වෙනස් වෙලා තිනවා half duplex කියලා. මේ තියෙන MAC ඇඩ්‍රස් එක last 2 bytes අරගෙන ඔයාගේ lab report එකට දාන්න. හරිද? ඒක තමයි මෙතන ඔයගොල්ලන්ට හොයාගන්න කියලා කියන්නේ ඒගොල්ලෝ එතන. ඊට පස්සේ part D එකට ගියොත් click on the multi layer switch. හරි. ඊට පස්සේ අපිට යන්න කියනවා config tab එකට and then select gigabit ethernet 0. හරි. gigabit ethernet 01 මේක මුලින්ම අපිට කියනවා මෙතන gigabit ethernet 01 හොයන්නලු. ඊට පස්සේ gigabit ethernet 02 හොයන්නලු. fast ethernet 024 කියන එක හොයන්නලු වෙන වෙනම හොයලා යා කියනවා අපිට ඩුප්ලෙක්ස් මෝඩ් එකයි ස්පීඩ් එකයි රෙකෝඩ් කරන්න කියලා අර කලින් එක වගේමයි. හරිද? එතකොට gigabit ethernet 01 වලට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන 1000 Mbps කියලා අපිට ස්පීඩ් එක බලා ගන්න පුළුවන්. මෝඩ් එක ගත්තොත් full duplex. හරිද? එතකොට ඒ තමයි gigabit ethernet 01 ට අදාළව ඔයගොල්ලෝ රෙකෝඩ් කරන්න ඕන දේවල් ටික. ඊට පස්සේ gigabit ethernet 02 වලට ගියොත් අර කතන්දරේමයි ස්පීඩ් එක 1000 Mbps duplex mode එක full duplex. ඊට පස්සේ අපි fast ethernet 024 වලට ගියොත් right දැන් ඔයගොල්ලන්ට පේනවා ස්පීඩ් එක වෙනස් වෙලා තිනවා 100 Mbps duplex mode එක half duplex. හරිද? ඒක පොඩ්ඩක් ඔයා මෙතනින් බලලා lab report එකට දාන්න තියෙනවා. ඒ කතන්දරේ හරි. අපි යනවා ඊළඟට IP address assign කරගන්න. අර කලින් වගේම තමයි මෙතනදිත් ඔයගොල්ලෝ IP address assign කරද්දී campus ළමයි දන්නව කරන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝගේ student ID එක දාගෙන Vivo හොයාගන්න, Expo හොයාගන්න. ඒ විදිහට කලින් මම කරපු videos වලදී මම කියලා දුන්න විදිහටම ඔයගොල්ලෝ Vivo හොයාගන්න. හරිද? එතකොට මට වයි වෙන්නේ 7 8 මම එකේ ඉඳන්
8 වෙනකන් ඉලක්කම් ටිකක් දාගත්තොත් මට white එන්නේ 7 8 කියන ඉලක්කම් දෙක. එහෙම දාගෙන මම IP address assign කරන්න යනවා. එතකොට මේ තියෙන අපිට IP address assign කරන්න ඕන details ටික ඊට අමතරව අපිට කියනවා use කරන්න කියලා net mask එක මෙන්න මේක හැම PC එකටම එකමයි 255.255.255.0 විදිහට අපිට net mask එක ගන්න කියනවා. හරි IP addresses ටික තමයි මේ දීලා තියෙන්නේ. එතකොට white එන්නේ හැම තැනදීම 7 8 කියන ඉලක්කම් දෙක. හරි එතකොට මුලින්ම PC 0ට යන් desktop ගියා IP configuration ගියා. එතකොට IP version 4 address එක වෙන්නේ මෙතන 192.168.10 white එන්නේ එතකොට 78.10 subnet mask එක 255.255.255.0 ඒක හැමතැනදීම එහෙමයි. අපි මෙයාගේ පොඩි කොපියක් ගහගමු. right ඊට පස්සේ PC1 ගත්තොත් එයාගෙත් desktop ගියා IP configuration ගියා address එක වෙන්නේ යාගේ 11 right මෙයාගේ PC2 ගේ මෙතන 12 subnet mask එක ওই විදිහට දෙනවා PC3 ගේ ඒ විදිහටම දෙනවා දැන් මේවා පොඩි දේවල් හරිද ඔයගොල්ලෝ දන්නවා දැන් මේක කොහොමද කරන්න කියලා PC3ට 13යි net mask එක අර එකමයි right PC4 ගේ මෙතන මොකක්ද 14යි net mask එක අරකමයි PC5 ගේ 15යි මෙතන net mask එක අරකමයි right ඔන්න අපි IP addresses ටික දැන් assign කරගත්තා දැන් අපි යනවා ඊළඟ වැඩේ කරන්න IP address assign කරන නම් පොඩි දෙයක් තියෙන්නේ හරිද ඒක දැන් කලින් lab sheets වලත් මම හොඳටම කියලා දුන්නා ඒක ඔයගොල්ලන්ට දැන් idea එකක් ඇති කියලා මම හිතනවා හරිද පොඩි දෙයක් කරන්න තියෙන්නේ එතන ඊට පස්සේ 1.4 වලට ආවට පස්සේ අපිට කියනවා check network connectivity හරි network connectivity එක අපිට check කරලා බලන්න කියනවා next step is to check network connectivity using ping command in the command prompt window of PC0 the format of ping command is හරි එතකොට අපිට කියනවා මෙන්න මේ කියන ping command එක use කරන්නලු අපිට white ගන්නලු මම අර කලින් කිව්ව ඉලක්කම් ටික 7 8 එතකොට ඊට පස්සේ කියනවා ඉසෙට්ට මෙන්න මේ values ටික ආදේශ කරලා බලන්නලු එතකොට 11 ආදේශ කරලා බලන්න ඕනේ 12 ආදේශ කරලා බලන්න ඕනේ 13 14 15 ඔය කියන values ටික ආදේශ කරලා බලන්න ඕනේ ඒ කියන්නේ සරලවම කියනවා නම් හරිද අපි මෙතන බලන්නේ PC0 0 ගේ තමයි අපි command prompt එක open කරගන්නේ. එයාව open කරලා බලනවා එයාට අනිත් අයගෙන් reply එනවද කියලා. හරිද අපි වැඩේ කරගෙන යද්දී ඔයගලන්ටම තේරෙයි. අපි එහෙනම් වැඩේ පටන් ගමු. PC0 මම ක්ලික් කරනවා. ඔයගලන්ට ගිය සතියේ මම කරපු වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න ඇති කියලා හිතනවා. එතනදිත් මම කියලා තිනවා කොහොමද මේ command prompt එකත් එක්ක වැඩ කරන්නේ ping command එක කොහොමද use කරන්න කියලා මම එතනත් කියලා දීලා තියෙනවා බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න හරිද මෙතන මම දැන් ඒක ගැන ලොකු කතාවක් කරන්නේ නැහැ මම ඉස්සරහට තියෙන වැඩ ටික කරගෙන යනවා හොඳේ හරි එතකොට අපි ping කියලා ගන්නවා මෙතන ඊට පස්සේ අපිට අදාළ ඇඩ්‍රස් එක දෙනවා දැන් හොඳට මතක තියාගන්න අපි ඉන්නේ PC0 ගේ එතකොට PC0 ගේ IP ඇඩ්‍රස් එක වෙන්නේ 192.168.78.10 හරිද? එතකොට අපි එයාගේ IP address එකේ ඉඳන් එයාවම හොයලා බලන්නේ එයාගේ ඉඳලා අපි හොයලා බලන්නේ අනිත් 5 දෙනා ගැන. හරිද? ඒ කියන්නේ PC0 තමයි අපි හොයලා බලනවා අනිත් අයත් එක්ක සම්බන්ධතාවය තියෙනවද කියලා. network connectivity එක හරියට වැඩ කරනවද නැද්ද කියලා තමයි අපි ping command එක use කරලා බලන්නේ. ඒ කියන්නේ මේ network එකට සම්බන්ධ වෙලා ඉන්නවනේ තව PC0 ඇරුණාම PC1 PC2 PC3 PC4 PC5 ඔය කියන කට්ටිය මේ සම්බන්ධ වෙලා ඉන්නවනේ මේ කියන network එකට. එතකොට අපි PC0 open කරන් අනිත් ඇත් එක්ක එයා සම්බන්ධද කියලා තමයි හොයලා බලන්න හදන්නේ මේ. හරිද? අපුවාට ඕනම් PC1 වරගෙන ඒක චෙක් කරලා බලන්න පුළුවන්. PC1 වරගෙන PC0 PC2 PC3 PC4 PC5 සම්බන්ධද කියලා හොයලා බලන්න පුළුවන්. හරිද? මම අර ලේසි වෙන හින්දා තමයි PC0ත් එක්ක සහ ලැබ් එකේ කියලා තියෙන හින්දා තමයි PC0 වරගෙන චෙක් කරලා බලන්න හදන්නේ. හරිද ඔයාට ඕනම් පුළුවන් PC1 වර්ගන චෙක් කරලා බලන්න PC2 වර්ගන චෙක් කරලා බලන්න PC3 වර්ගන මේ ඕනම කෙනෙක් වර්ගන චෙක් කරලා බලන්න පුළුවන් නමුත් මෙතන ලැබ් එකේ දීලා තියෙන හින්දා තමයි මම මෙතන PC0ව සිලෙක්ට් කරන්නේ සිලෙක්ට් කරලා යාගේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ඕපන් කරලා තමයි මම මේ චෙක් කරලා බලන්න හදන්නේ මේ නෙට්වර්ක් එකේ සම්බන්ධ අනිත් අයත් එක්ක මෙයාගේ සම්බන්ධතාවය තියෙනවද කියලා හරිද
එතකොට අපි බලමු කොහොමද සම්බන්ධතාවය තියෙන්නේ කියලා. එතකොට මම ගහනවා ping කියලා. ඊට පස්සේ 192.168.78.11. හරිද? එතකොට 10 වෙනි එක 10 වෙනි IP address එක තියෙන PC0ට එයා සම්බන්ධද කියලා බලන්න ඕනේ නැහැ නේ. මොකද අපි එයාගේ command prompt එකනේ මේ open කරන් ඉන්නේ. හරිද? එතකොට අපි බලනවා ඊළඟ device එකත් එක්ක. ඒ කියන්නේ PC1 එක්ක මෙයාගේ සම්බන්ධතාවය තියෙනවද කියලා. එතකොට මේ තියෙන්නේ PC1 ගේ IP address එක. ping command එක දාලා මම ඔය දාලා තියෙන්නේ PC1 ගේ IP address එක. අපි බලනවා දැන් PC0 අතරයි PC1 අතරයි සම්බන්ධතාවය කොහොමද කියලා. connectivity එක කොහොමද කියලා. right. හරි. PC1 ගෙන් ඔන්න අපිට මොනවද reply එකක් එනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට PC1 අතර හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් මෙතන 0 packet loss කියලා තියෙනවා. හරිද? එතකොට PC1 අතර කිසිම සම්බන්ධතාවයේ ප්‍රශ්නයක් නැහැ. සම්බන්ධතාවය හොඳටම තියෙනවා. හරිද? ඊට පස්සේ අපි යනවා ඊළඟට PC2 එකත් එක්ක සම්බන්ධතාවය කොහොමද කියලා බලන්න. එතකොට PC2 ගේ IP address එකනේ දාන්න ඕනේ. ping 192.168.78.12. හරි. එතකොට දැන් මේ තියෙන්නේ PC2 ගේ IP address එක. හරිද? එතකොට අපි බලනවා දැන් PC0 අතරයි PC2 අතරයි සම්බන්ධතාවය කොහොමද කියලා. right. අපි බලමු. හරි. එතනත් කිසිම ප්‍රශ්නයක් ඕගොල්ලන්ට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. මෙතන අපිට 0 packet loss කියලා වැටෙනවා. ඒ කියන්නේ සම්බන්ධතාවය හරියටම හරි PC0 අතරයි PC2 අතරයි. හරි. ප්‍රශ්නයක් නැහැ. PC1 ගෙනුත් අවුලක් නැහැ. ඔන්න PC2 ගෙනුත් අවුලක් නැහැ. දැන් අපි PC3ව චෙක් කරලා බලන්න යනවා. ping කියලා ගහනවා. දැන් අපි PC3 ගේ IP address එක දෙනවා. 192.168.78.13. එතකොට මේ තියෙන PC3 ගේ IP address එක. 0 packet loss කියලා වැටෙනවා. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඔන්න PC1, PC2, PC3 අතර කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි දැන් යනවා PC4 ගැන හොයලා බලන්න. එතකොට ඒකට මම ping කියලා ගහනවා. අර කතන්දරේම තමයි කලිනුත් කරා වගේ. දැන් මෙතනත් කරන්න තියෙන 192.168.78.14. හරි. හරි. කිසිම ප්‍රශ්නයක් නැහැ එතනත් 0 packet loss කියලා වැටෙනවා. ඒ කියන්නේ PC4 ගෙත් ප්‍රශ්නයක් නැහැ. හරිද? දැන් අපි බලනවා PC5 ගේ කොහොමද කියලා. 192.168.78.15. ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේ ping command එකට පස්සේ space එකක් තියන්න. නැත්නම් හරියට ඔයගොල්ලන්ට එන්නේ නැහැ. හරිද? ping command එකට පස්සේ අනිවාර්යෙන් space එකක් තියලා තමයි IP address එක ගහන්න ඕනේ. අදාළ IP address එක. හරිද? හරි. එතකොට දැන් අපි බලමු PC5 අතර තියෙන connectivity කොහොමද කියලා. හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. 0 packet loss කියලා වටනවා. ඒ කියන්නේ මේ network එකට සම්බන්ධ වෙලා ඉන්න devices අතර කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට packet එකක් send කරගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ හැම එක අතරම හොඳ connectivity එකක් තියෙනවා කියන එක තමයි අදහස. හරිද? 0 packet loss කියලා පෙන්눔 කරන එකෙන් අදහස් වෙන්නේ ඕක. හරිද? right. ඊළඟට අපි යනවා activity 2 එකට. activity 2 එකේ මොකක්ද කියන්නේ කියලා බලමු. setting up the simulation. හරි. simulation mode එක on කරගෙන තමයි අපිට වැඩ කරන්න තියෙන්නේ. select visible events as you did in lab 3. set event list filters so that only I see. හරි. ඔයගොල්ලන්ට මතක නම් අපි ගිය සතියේ කරපු lab sheet එක lab 3 එකේදී මම ඔයගොල්ලන්ට කිව්වා මෙන්න මේ simulation එකට ගිහිල්ලා ඊට පස්සේ මෙතන show all none කියන එක ඔබන්න. හරි. දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා event ටික none වෙලා තියෙනවා. කලින් මෙතන ගොඩක් තිබ්බා events. හරිද? දැන් none කියලා වැටිලා තියෙනවා. ඊට පස්සේ මෙතන edit filters වලට යන්න. ඊට පස්සේ මෙතන මෙන්න මේ IP version 4 කියන එක යටතේ තියෙන ICMP කියන එකට ඒ check box එකට ඔයා ටික් එකක් දෙන්න. දැන් මේ අදාළ පැකට් එක send වෙන්නේ ICMP කියන එක යටතේ. හරිද? එතකොට ඒකයි මෙතනින් අදහස් වෙන්නේ ICMP කියන එක දෙන්න. right. ඊට පස්සේ මෙතන options වලට ගියා, preferences වලට ගියා. මෙතන යන්න miscellaneous එකට. ඊට පස්සේ මෙතන අනිවාර්යෙන් ටික් එක දාලාද නැද්ද කියලා බලන්න. දාලා නැත්නම් අනිවාර්යෙන් මෙතන ටික් එක දෙන්න. buffer filtered events only කියන එකට ටික් එක දෙන්න. right. එතකොට ඒක තමයි මෙතන අපිට lab sheet එකේ ඒගොල්ලෝ හදාගන්න කියන්නේ.
right. ඊට පස්සේ setting up scenario packet flow between හරි. Go into the simulation mode. Use the add complex PDU. හරි මෙච්චර කාලයක් අපි add කරගත්තේ simple PDU. දැන් අපි අද මොනවද කරන්නේ? complex PDU එකක් add කරලා බලන්න තමයි හදන්නේ. Use the add complex PDU button and then click PC0 to create a PDU from PC0 to PC4. හරි. Enter the following parameters in the PDU creation window. කියලා ඔහොම කියලා තියෙනවා. හරි. එතකොට PC0 ඉඳන් PC4ට තමයි අපිට පැකට් එක සෙන්ඩ් කරගන්න තියෙන්නේ. මේ තියෙන කම්ප්ලෙක්ස් ස්පීඩ් එකක් අපිට යවන්න තියෙන්නේ කම්ප්ලෙක්ස් ස්පීඩ් එකක් PC0 ගේ ඉඳන් PC4ට. එතකොට PC0 උඩ ක්ලික් කරාට පස්සේ අර වෙනද වගේ නෙමෙයි. දැන් ඔයගොල්ලන්ට පේනවත් දන්නේ මෙතන ඔයගොල්ලොන්ට නිකන් අර බොක්ස් එකක් වගේ ඇවිල්ලා තියෙනවා ටිකක්. හරිද? එතකොට අදාළ ඩීටේල්ස් ටික ෆිල් කරන්න කියලා තමයි ඒගොල්ලෝ මෙතන මේ දීලා තියෙන්නේ. ඊට පස්සේ අපි අර ක්ලික් කරායින් පස්සේ අදාළ ඩීටේල්ස් ෆිල් කරන්න කියලා එනවා. අපිට ෆිල් කරන්න කියන ඒගොල්ලෝ ඩෙස්ටිනේෂන් IP එක 192.168යි 78යි 14. හරිද? එතකොට ඩෙස්ටිනේෂන් ඇඩ්‍රස් එක 14 කියලා අපි දාන්න ඕනේ. රයිට්. එහෙම දාන්න අවස්ථාවකුත් නැහැ. ඔයා PC0 නම් PC4 ට ක්ලික් කරායින් පස්සේ ඒක ඔටෝ ෆිල් වෙනවා. හරිද? එතකොට නැවත වරක් බලන්න ඩෙස්ටිනේෂන් IP ඇඩ්‍රස් එක හරියද කියලා 192.168.78යි 14. හරි. ඊට පස්සේ කියනවා මෙතන සීක්වෙන්ස් එක 0 කියලා හදන්නලු. ඊට පස්සේ රයිට් සීක්වන්ස් එක 0 සීක්වන්ස් එක රයිට් සීක්වන්ස් නම්බර් එක මෙතන 0 කියලා දාන්න. සෝස් IP ඇඩ්‍රස් එක දාන්න තියෙනවා 192.168යි 78යි 10. හරි. 192යි 168යි 78යි 10. ඒ කියන්නේ අපි 78යි.10. එතකොට අපි දන්නවා මේ source IP address එක වෙන්නේ PC0 ගේ address එක. එතකොට PC0 ගේ address එක තමයි මේ තියෙන්නේ. PC0 ඉඳන් අපි PC4 ට තමයි යවන්නේ. එතකොට PC4 ගේ IP address එක තමයි මේ තියෙන්නේ. හරිද? මේක complex video එකක් කියන තමයි මේ වගේ details අපිට දාන්න තියෙන්නේ. හරිද? ඒක ගැන කලබල වෙන්න එපා. මේක අර complex video එකක් කියන තමයි මේ විදිහට අපිට details ටිකක් මෙතන දාලා send කරන්න තියෙන්නේ. ඊට පස්සේ time එක 0 කියලා දෙන්නලු. time එක මෙතන 0 කියලා වාදෙන්න. හරිද? right. හරි. එතකොට දැන් අපි ඊට පස්සේ මෙතන create video එකට යන්න ඕනේ. හරි. එතකොට අපිට මෙතන එක video එකක් අපි create කරා කියලා මෙතන අපිට පල්ලෙහා බලා ගන්න තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා තව video එකක් අපිට add කරගන්න තියෙනවා මෙතනට. right. මෙතන අපිට තවත් complex video එකක් add කරගන්න තියෙනවා PC2 ඉඳන් PC4. හරිද? PC2 to PC4 add complex video. right. එතකොට මෙතන ආයිත් complex video එකට ගියා PC2 ඉඳන් PC4ට යවන්න තියෙනවා. එතකොට source IP address එක වෙන්නේ 192.168.78.12. destination IP address එක තමයි අර උඩ තියෙන්නේ. ඊට පස්සේ මෙතන sequence එක 0 time එක 1. sequence එක 0 time එක 1. ඊට පස්සේ අපි create කරගන්නවා. හරි. එතකොට ඔන්න තව එකක් ඕගොල්ලෝ මෙතන බලා ගන්න පුළුවන් පල්ලෙහා දීලා තිනවා මෙතන. කලර්ස් අපිට තුනකින් එන්න ඕනේ. දැන් මේ උඩ තියෙන එක කලර් එකක්. ඊට පස්සේ දෙවෙනියට තියෙන තව කලර් එකක්. ඊට පස්සේ දැන් අපි තව එකක් හදන්න යනවා. එක තව කලර් එකකින් එන්න ඕනේ. හරිද? right. එතකොට අපි ඔන්න තවත් video එකක් add කරගන්න තමයි යන්නේ. complex video එකක්. හරි. අපි එතකොට බලමු අපේ තුන්වෙනි video එකත් add කරගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මෙතන complex video එකට යනවා. ඊට පස්සේ PC1 ට යනවා. ඊට පස්සේ අපිට තියෙනවා destination IP address එක දෙන්න කියලා 192.168.78.255. මොකද මෙතන අපි broadcast කරන හින්දා. ඊට පස්සේ source IP address එක එන්නේ ඒතර 192.168.78.11. sequence number එක 0 time එක 2 කියලා දෙන්නලු create කරන්නලු. right. අපි හරියට create කරා නම් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් පල්ලෙහෙන් ඕගොල්ලන්ට පේනවා ඇති colors තුනකින් ඇවිල්ලා තිනවා. පළවෙනි එක නිකන් pink color වගේ ඇවිල්ලා තිනවා. ඊට පස්සේ blue ඊට පස්සේ green color වගේ ඇවිල්ලා තිනවා. ඔය විදිහට අපිට අපි add කරගත්ත මොනවාද PDUs තුන මෙන්න මේ විදිහට අපිට පල්ලෙහෙන් බලා ගන්න පුළුවන්. හරිද? එතකොට time එකක් දීලා තිනවා. time එක 0 1 2 කියලා ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන්. ඔයා මෙන්න මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ඔයාගේ ලැබ් රිපෝට් එකට දාන්න. හරි අපි යනවා ඇක්ටිවිටි 3 වලට.
run in the simulation දැන් අපි හදපු මේක අපි සිමියුලේෂන් මෝඩ් එකට දාලා රන් කරලා බලන්න තමයි හදන්නේ. අපිට රන් කරන්න කලින් ඒගොල්ලෝ කියනවා අපිට රීසෙට් කරන්න කියලා සිමියුලේෂන් එක. හරිද? Press the reset simulation button in the simulation panel to make sure that we are start from a reset state. හරි අපි රීසෙට් කරන්න ඕනේ. එතකොට රීසෙට් සිමියුලේෂන් කියන එක අපිට උඩ ක්ලික් කරන්නලු. රීසෙට් සිමියුලේෂන් රයිට්. මෙතන තියෙනවා රීසෙට් සිමියුලේෂන් කියලා. ඒක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා අපිට රීසෙට් වෙනවා මෙතන උඩ. ඊට පස්සේ clear MAC address tables of switches. හරි. switches වල MAC address table එක අපිට clear කරන්නලු. Before starting the simulation, it is necessary to clear the MAC address tables of all three switches to observe the switch forwarding function properly. හරි. අපිට මේ switch forward function කියන එක අපිට හරියටම idea එකක් ගන්න පුළුවන් මොකක්ද කියලා අපි ඒක කරන්න කලින් මුලින්ම අපි දැනට තියෙන මේ switches වල MAC address tables ටික මොනා කරගෙන ඉන්න ඕනේද? clear කරගෙන ඉන්න ඕනේ ඔක්කොටම කලින්. මොනා කරන්නත් අපි MAC address tables ටික clear කරගෙන ඉන්න ඕනේ. හරි ඒක ක්ලියර් කරගන්න තමයි අපිට මෙතන ඩීටේල්ස් වගේක් ඒගොල්ලෝ දීලා තියෙන්නේ. අපි බලමු කොහොමද මේ MAC address tables ටික ක්ලියර් කරගන්නේ කියලා. හරිද? එතකොට අපි මුලින්ම යනවා switch 0 වලට. මම මේක වින්ඩෝ එක දෙකට බෙදන්නම් ඔය විදිහට. අපි යනවා මුලින්ම switch 0 වලට. switch 0 වලට ගියා. ඊට පස්සේ CLI tab එකට යන්න කියනවා එයා. right. මේ දෙන command line interface එකක්. right. ඒකයි මෙතන CLI කියන්නේ command line interface කියන එක තමයි CLI කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා press enter until you see switch prompt. හරි. මේ switch එක පේනකම් අපිට enter කරගෙන යන්නලු. right. එකපාරක් ක්ලික් කරාම ඔයාට මෙතන switch කියලා වැටෙනවා. enter the privilege mode by typing the command enable at the prompt. හරි මෙතන enable කියලා ගහන්නත් පුළුවන් නැත්නම් en කියලා ගැහුවත් ඔයගොල්ලන්ට මේක enable වෙනවා. මම නිකන් පළවෙනි දවසේ ඉඳන් enable කියලා ගහන්නම්. right enable කියලා අපි මෙතන enter කරගත්තොත් switch එකේ hashtag එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ clear the MAC address table of each switch by entering the command. හරි. දැන් අපි clear කරන්න තමයි හදන්නේ. ඊට පස්සේ clear කරගන්න නම් මෙන්න මේ කියන command එක අපි මෙතනට දෙන්න ඕනේ. right. මෙතන hash function එකට පස්සේ අපි ඒ අදාළ එක type කරගන්න ඕනේ. මෙතන copy paste වෙන්නේ නැහැ. right. අපි අදාළ එක type කරගන්න. ඒතර මම දිනනවා clear space MAC address sorry table කියලා ගහලා මෙතන enter කරන්න. ඊට පස්සේ ආයෙත් ඔයාලට switch මේකක් එනවා. හරිද? ඊට පස්සේ අපි දැන් බලමු MAC address table එක. show MAC address table කියලා ගැව්වට පස්සේ අපි බලමු දැන් ඒක clear වෙලාද තියෙන්නේ කියලා. right. ඔයගොල්ලන්ට පේනවද දන්නේ දැන් මෙතන අපි ඉස්සෙල්ලාම කරේ clear කරගත්ත එක. හරි MAC address table එක අපි clear කරගත්තා. ඒක තමයි මේ තියෙන්නේ. right. ඊට පස්සේ අපි clear කරගෙන අපි කියනවා අපිට පෙන්වන්න කියලා දැන් MAC address table එක clear වෙලාද තියෙන්නේ කියලා. right. එතකොට තමයි මෙන්න මේ MAC address table එක එන්නේ. ඔයගොල්ලන්ට මෙතන කිසිම දෙයක් බලා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි MAC address table එක clear කරගෙන ඉවරයි. එතකොට අපිට මේකම use කරලා තමයි switch දැන් අපි 0ට කරලා ඉවරයි. switch 1 එකටයි multiple switch එකටයි මේකම කරන්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. එහෙනම් අපි යමු මුලින්ම switch 1 එක පැත්තට. switch 1 එකට ගියා. CLI tab එකට ගියා. enter බුවා. ඊට පස්සේ enable කරගන්න තියෙනවා. enable කියලා ගහුවත් කමක් නැහැ. right. ඊට පස්සේ මෙතනත් clear MAC address table කියලා ගහන්න ඕනවා. clear MAC address table. right. දැන් මේ MAC address table එක clear වුණා. ඊට පස්සේ අපි verify කරගන්න අහනවා show MAC address table කියලා. right. ඒකත් ඔන්න clear වෙලා ඉවරයි. ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් MAC address table එකේ switch 1 එකටත් clear වෙලා තියෙනවා. ඊට පස්සේ multi layer switch එකට යනවා. CLI tab එකට යනවා. මෙතන අපි enter කරගන්නවා. ඊට පස්සේ enable ලැබුණා. හරි enable ගහගත්තට පස්සේ මෙතනත් අර වගේමයි clear MAC address table කියලා ගහනවා. right. ඊට පස්සේ verify කරගන්න අපි show MAC address table කියලා ගහනවා. right. එතනත් ඔන්න ඔයගොල්ලන්ට පේනවා දැන් clear වෙලා තියෙන MAC address table එක කිසි ප්‍රශ්නයක් නැහැ.
ස්විචස් තුනටම MAC address tables ටික clear කරගත්තා. Make sure that the MAC address table of each switch is empty before starting the simulation. හරි. දැන් අපේ clean වෙලා ඉවරයි. ඒ කියන්නේ clear වෙලා ඉවරයි. එතකොට අපි simulation එක දැන් පටන් ගන්න පුළුවන්. If the MAC address tables are not empty, you will see selective forwarding instead of flooding at some switches. හරි. එතකොට MAC address table ටික empty වෙලා නැත්තම් අපිට කියනවා selective forwarding එක පෙන්නනවලු flood එක වෙනුවට. හරි flood එක වෙනුවට selective forwarding ලු පෙන්නුම් කරන්නේ අපි MAC address table ටික empty කරගත්තේ නැත්තම් clear කරගත්තේ නැත්තම්. හරිද? And therefore may not get full marks for හරි. අපිට marks හම්බ වෙන්නේ නැලු මෙන්න මේ කියන section 3.3 එකට අපි MAC address tables ටික clear කරගෙන හිටියේ නැත්තම්. හරි. ඒ නිසා අනිවාර්යෙන් මං කිව්වා අර steps ටිකටම යන්න MAC address tables ටික clear කරගෙන ඉන්න ඔක්කොටම කලින්. හරි එතකොට අපි ඔන්න එහෙනම් MAC address tables ටික clear කරගත්තා. MAC address tables ටික clear කරගත්තට පස්සේ අපිට තියෙනවා ඊළඟට තව පොඩි වැඩක් කරන්න. හරිද? මේ විදිහට අපිට වගුවක් දීලා තියෙනවා. ඊට පස්සේ PDU 1 2 3 කියලා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. අපි add කරගත්ත PDUs තුන එතන 1 2 3 කියලා තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ අපිට කියනවා අපිට simulation එක start කරලා බලන්නලු. දැන් අපි මෙන්න මේ විදිහට හදාගත්තනේ අපේ අදාළ network එක. ඊට පස්සේ අපි දැන් PDUs තුනක් add කරන් තියෙන. දැන් අපිට තියෙන්නේ මෙන්න මේක play button එකෙන් click කරලා අපිට මේක run කරලා බලන්න තමයි දැන් තියෙන්නේ. හරිද? ඊට පස්සේ එහෙම run කරලා බලලා ඒගොල්ලෝ කියනවා මෙන්න මේ කියන හිස්තැන් පුරවන්න කියලා මේ table එකේ තියෙන. එතකොට අපිට මෙතනට දාන්න තියෙන්නේ flood වෙනවද, selective forwarding වෙනවද, not reached වෙනවද? ඒ කියන්නේ reach උන් නැද්ද කියන එක තමයි අපිට මෙතන දක්වන්න තියෙන්නේ මේ හිස්තැන් වල. හරිද? එතකොට ඒ අදාළ තැනදී අපිට බලන්න මෙතනට දාන්න වෙනවා flood වෙනවද, selective forward වෙනවද, not reach වෙනවද කියලා. එතකොට අපි flood කියන එක ගැන කතා කරොත් flood කියන එකෙන් මේගොල්ලෝ මෙතන අදහස් කරන්නේ හරිද? frame flooded on all ports except the incoming port. ඒ කියන්නේ ආපු port එක හැරුණකොට අනිත් හැම port එකකටම මේක මේ frame එක බෙදා හැරෙනවා නම් අපි ඒකට කියනවා flood වෙනවා කියලා. හරිද? ආපු port එක නැතුව අනිත් සියලුම port වලට frame එක බෙදා හැරෙනවා නම් අපි ඒකට කියනවා flood වෙනවා කියලා. එතකොට මොකද්ද selective forwarding කියන්නේ? selective forwarding කියන්නේ frame forwarded selectively. ඒ කියන්නේ තෝරාගෙන තමයි frame එක යවන්නේ. හරිද? flood එකෙන් වෙන්නේ තෝරා අරගෙන තියෙන port එකට නෙමෙයි. හරිද? සියලුම ports වලට යවනවා. flood වෙනවා කියන්නේ සියලුම ports වලට යවන එක. selective forwarding කියන්නේ අපි තෝරාගෙන අදාළ කෙනාට විතරක් යවන එකට. හරිද? ඒක තමයි selective forwarding කියන්නේ. not reach කියන්නේ flood වෙන්නේ නැහැ, selective forwarding වෙන්නේ නැහැ. කිසිම දෙයකට ළඟා වෙන්නේ නැති එකට තමයි අපි කියන්නේ not reach කියලා. කියන්නේ ළඟා වුන්නේ නැහැ. පැකට් එකක් send උන්නේ නැහැ කියන අදහස තමයි not reached කියන්නේ. හරිද? එතකොට අපි දැන් අපේ මොකද්ද සිමුලේෂන් එක රන් කරලා බලමු කොහොමද මේක වෙන්නේ කියලා. එතකොට ඔයගොල්ලන්ට හොඳටම පැහැදිලි වෙයි කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. හරිද? හොඳයි. එහෙනම් අපි ඒක රන් කරලා බලමු. හරි එතකොට මෙන්න මේ විදිහට PC0 ගෙන් switch 0ට යනවා message එක. හරි ඊට පස්සේ දැන් හොඳට බලන්න switch 0 මෙන්න මේ විදිහට flood කරනවා message එක. දැන් මම කලින් වීඩියෝ වල කියලා තියෙනවා switch එක intelligent අදාළ කෙනාට විතරයි යවන්නේ කියලා. හරිද? හැබැයි මෙතන ගත්තොත් මෙතන පොඩි කතන්දරයක් වෙනවා. හේතුව තමයි හරිද switch එක මෙන්න මේ විදිහට flood කරන්න හේතුව තමයි අපි MAC address tables ටික මොනා කරපු හින්දාද? clear කරපු හින්දා. හරිද? මොකද ස්විච් එකට මේ විදිහට පළවෙනි පාරට මැසේජ් එකක් සෙන්ඩ් කරනකොට ස්විච් එක දන්නේ නැහැ හරියටම කාටද යවන්න ඕනේ කියලා. හේතුව අපි MAC address table එකේ ඒ අදාළ MAC address එක සඳහන් කරගෙන නැති හින්දා ස්විච් එක කන්ෆියුස් වෙනවා. ඇත්තටම මම කාටද මේ මැසේජ් එක යවන්න ඕනේ කියන එක ගැන. එතකොට එහෙම හිතලා ස්විච් එක මොකද කරන්නේ? මේ පළවෙනි පාරේ හින්දා මැසේජ් එක අදාළ හැමෝටම සෙන්ඩ් කරනවා. ඒ කියන්නේ අපි ෆ්ලඩ් කරනවා කියන එක තමයි ඒකෙන් අදහස් වෙන්නේ. හරිද? එතකොට ඔයා දැන් පේනවා දැන් ස්විච් 0 තමයි මෙයා ස්විච් 0 ඔන්න ෆ්ලඩ් කරා. එතකොට මේ ෆ්ලඩ් කරා කියලා තමයි ඔයාට මෙතන දාන්න තියෙන්නේ. මේ ටේබල් එකේ මෙතන ස්විච් 0ට අදාළව මෙතන ෆ්ලඩ් කියලා ලිව්වා නම් හරි. හරි ඊට පස්සේ අපි යනවා මල්ටි ලේයර් ස්විච් එකේ බිහේවියර් එක ගැන පොඩ්ඩක් බලන්න. අපි බලමු මල්ටි ලේයර් ස්විච් එක මොකද කරන්න කියලා. රයිට්. ඔන්න දැන් මෙන්න මෙතන තමයි මල්ටි ලේයර් ස්විච් එක තියෙන්නේ. අපි බලමු යා මොකද කරන්න කියලා. රයිට් ඔන්න ඔයාට පේනවද දන්නේ මල්ටි ලේයර් ස්විච් එකත් මොකද කරේ ෆ්ලඩ් කරා මැසේජ් එක හරිද දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මම කලිනුත් කිව්වා වගේ ස්විචස් මොකද කරන්නේ ස්විචස් හැම එකක්ම ඉන්ටෙලිජන්ට් නමුත් මෙතනදී මේ පළවෙනි පාරින්දා මොකද කරන්නේ
එයා දන්නේ නැහැ හරියටම කාටද යවන්න ඕන කියලා. ඒ හින්දා අදාළ සියලුම දෙනාට සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනාට මැසේජ් එක සෙන්ඩ් කරනවා මේ පළවෙනි පාර හින්දා. හරිද? එතකොට මෙතනත් උනේ ෆ්ලඩ් වෙන එක. මල්ටි ලේයර් ස්විච් ෆ්ලඩ් වෙන එක තමයි උනේ. හරිද? ඊළඟට තියෙනවා ස්විච් 1 එකේ බිහේවියර් එක. හරිද? ඔන්න දැන් මෙතන තමයි ස්විච් 1 එක බලමු එයා මොකද කරන්න කියලා. රයිට්. එයාත් මොකද කරේ? මැසේජ් එක ෆ්ලඩ් කරා. හරිද? ඊට පස්සේ මෙතන දින හබ් එකත් මොකද කරේ? හබ් එක නම් ඉන්ටෙලිජන්ට් නෑ. එයා කොහොමත් මොකද කරන්න ඕනේ? එයා කොහොමත් ෆ්ලඩ් කරන්න ඕනේ. එතකොට මෙතන ස්විච් 1 එකත් ෆ්ලඩ් කරා මැසේජ් එක. හබ් එකත් මොකද කරේ? හබ් එකත් මැසේජ් එක ෆ්ලඩ් කරා. හරිද? දැන් ඔන්න ওই විදිහට එකපාරක් මෙන්න මෙහෙම මැසේජ් එක සෙන්ඩ් වෙනවා. හරිද? දැන් මෙහෙම සෙන්ඩ් වුණාම මොකද වෙන්නේ? මෙන්න මේ කියන ස්විචස් තුන MAC ඇඩ්‍රස් එක මොකද කරන්නේ? MAC ඇඩ්‍රස් එක ලර්න් කරනවා. හරිද? MAC ඇඩ්‍රස් එක ලර්න් කරලා එයාගේ MAC ඇඩ්‍රස් ටේබල් එකේ ගබඩා කරගන්නවා අදාළ ඩිවයිස් එකේ MAC ඇඩ්‍රස් එක. හරිද? එතකොට මෙයාටත් MAC ඇඩ්‍රස් ටේබල් එකක් තියෙනවා. මෙයාටත් MAC ඇඩ්‍රස් ටේබල් එකක් තියෙනවා. මෙන්න මේ මල්ටි ලේයර් ස්විච් එකටත් MAC ඇඩ්‍රස් ටේබල් එකක් තියෙනවා. හරිද? එතකොට මේ ඩිවයිසස් අදාළ ඩිවයිස් එකකට සම්බන්ධ වෙලා තියෙනවානේ. එතකොට මේ ඩිවයිසස් වල MAC ඇඩ්‍රසස් මොකද කරන්නේ දැන් මෙයා? මෙයා දැන් මේ MAC ඇඩ්‍රසස් ලර්න් කරලා තියෙන්නේ. මොකද දැන් එකපාරක් මැසේජ් එක ඔය විදිහට සෙන්ඩ් වෙච්ච හින්දා. හරිද? දැන් එතකොට ඊළඟ පාර මැසේජ් එකක් සෙන්ඩ් වෙනකොට මෙයා කන්ෆියුස් වෙනවද මේ මං කාටද යවන්න ඕනේ කාටද යවන්න ඕනේ නැත්තේ කියලා? නැහැ. දැන් මේ වෙද්දී යා MAC ඇඩ්‍රස් එක මොකක් ලර්න් කරලා තියෙන හින්දා දැන් යා කන්ෆියුස් වෙන්නේ නැහැ. දැන් යා හරියටම දන්නවා රයිට් මම මෙයාට තමයි දැන් මැසේජ් එක සෙන්ඩ් කරන්න ඕනේ කියලා. හරිද? දැන් ඔන්න ස්විච් එකේ අර ඉන්ටෙලිජන්ට් කියන ෆන්ක්ෂන් එක දැන් මොකද වෙන්නේ? ක්‍රියාත්මක වෙනවා. හරිද? අර දැන් ෆ්ලඩ් උනේ හොඳට මේක තේරුම් ගන්න ෆ්ලඩ් උනේ එයා පළවෙනි පාරට මේ මැසේජ් එක සෙන්ඩ් කරන හින්දා පළවෙනි පාරට මැසේජ් එක සෙන්ඩ් කරද්දී එයා කන්ෆියුස් වෙනවා මං කාටද මේක සෙන්ඩ් කරන්න ඕනේ කියලා. ඒ හින්දායි ස්විචර්ස් මොකද කරන්නේ? ෆ්ලඩ් කරන්නේ පළවෙනි පාර හින්දා. හබ් එක නම් කොහොමත් ඉන්ටෙලිජන්ට් නෑනේ. ඒ හින්දා හබ් එක කොහොමත් ෆ්ලඩ් කරනවා ඒක ගැන තර්කයක් නෑ. හරිද? මේ ස්විචර්ස් තුන ගැන කතා කරොත් ස්විචර්ස් තුන පළවෙනි පාර හින්දා තමයි අර විදියට ෆ්ලඩ් කරේ. හරිද? නමුත් දැන් දෙවෙනි පාර මේක ආයි ප්ලේ කරද්දී ඔයගොල්ලන්ටම තේරෙයි දැන් මේ කට්ටිය MAC address table එකේ MAC addresses තැම්පත් කරගෙන රෙකෝඩ් කරගෙන තියෙන හින්දා දෙවෙනි පාර මැසේජ් එක යවද්දි අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ කාටද මං යවන්න ඕනේ කාටද යවන්න ඕනේ නැත්තේ කියලා. ඒ කියන්නේ ෆ්ලඩ් වෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? සිලෙක්ටිව් ෆෝවර්ඩින් කරන්න ඕනේ. අදාළ කෙනාට විතරක් මැසේජ් එක මොකද කරන්න ඕනේ? සෙන්ඩ් කරන්න ඕනේ. හරිද? දැන් අපි බලමු ඔය විදිහට පළවෙනි පාර කියපු PDU එකේ reply එක කොහොමද එන්නේ කියලා. හරිද? reply frame. හරිද? PC4 to PC0. දැන් PC4 ටනේ අපි පළවෙනි මැසේජ් එක send කරේ. මතක නම් අපි පළවෙනි PDU එක send කරේ right? PC0 ඉඳන් PC4 ට. එතකොට reply එක හරිද? පළවෙනි එක ගියේ අපි PC0 ඉඳන් PC4 ට. හරිද? දැන් reply එක එහෙනම් එන්න ඕනේ PC4 ඉඳන් PC0 ට. අපි බලමු ඒන මාර්ගයේදී මොකද වෙන්නේ කියලා. හරිද? අදාළ devices වල behaviors තමයි දැන් අපි බලන්නේ. ඉස්සෙල්ලාම අපි බලනවා hub එකේ මොකක්ද behavior එක. hub එක මොකක්ද දක්වන reaction එක කියලා. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා නම් hub එක intelligent නෑනේ. එහෙනම් එයා මොකද කරන්න ඕනේ? අනිවාර්යෙන් flood කරන්න ඕනේ. අපි play කරලා බලමු එයා flood කරනවද කියලා. හරි. ඔන්න reply message එක එනවා PC4 ඉඳන් hub එකට. hub එක intelligent නෑ. එයා මොකද කරන්න ඕනේ? flood කරන්න ඕනේ. right. ඔන්න flood කරා. පේනවද? එයා ඔන්න flood කරා. right. එතකොට ඔයා මෙතන ලියනවා එයාගේ behavior එකට flood කියලා. හරිද? එතනත් කතන්දරේ ඉවරයි. එතකොට අපි යනවා ඊළඟට මල්ටි ලේයර් ස්විච් එකේ behavior එක මොකක්ද කියලා රෙකෝඩ් කරන්න. හරිද? දැන් ඔන්න මල්ටි ලේයර් ස්විච් එක නෙමෙයි තියෙන්නේ. අපි බලමු එයා දක්වන රියැක්ෂන් එක මොකක්ද කියලා. right. ඔන්න එයා දැන් මොකද කරේ? හරිද? මැසේජ් එක යන්න ඕනේ PC0 ට. එහෙනම් මම මේ මාර්ගයේ ගිහිල්ලා වැඩක් නැහැ. එහෙනම් මම මැසේජ් එක සෙන්ඩ් කරන්න ඕනේ switch 0 ට කියලා. මල්ටි ලේයර් ස්විච් එක මොකද කරන්නේ? අදාළ ෆ්‍රේම් එක එහෙම නැත්නම් මැසේජ් එක ස්විච් 0 ට විතරක් පාස් කරනවා. හරිද? දැන් ඇයි මෙහෙම වෙන්නේ? හරි කලින් පාර ඕගොල්ලෝ දැක්ක මේ ස්විචස් මුකුත් රෙකෝඩ් කරලා තිබ්බේ නැති හින්දා ඒගොල්ලෝ සම්බන්ධ වෙලා ඉන්න හැමෝටම යවුවා ෆ්ලඩ් වුණා.
දැන් මේ දෙවනි පාරනේ. හරිද? දැන් එකපාරක් ගියා නම් ඇති. හරිද? එකපාරක් ඒ විදිහට මැසේජ් එක සෙන්ඩ් වුණා නම් හරි. දැන් මේ දෙවනි පාරනේ. දෙවනි පාරේ යද්දි මොකද? දැන් මේගොල්ලොන්ගේ MAC address tables වල රෙකෝඩ් කරලා තියෙන හින්දා මේගොල්ලෝ අදාළ පාර්ශවයට විතරක් මෙන්න මේ විදිහට මැසේජ් එක පාස් කරනවා. හරිද? ඒකට අපි කියනවා selective forwarding කියලා. එතකොට දැන් මෙතනදිත් multi layer switch එක මොකද කරේ? selective forwarding. හරිද? එතකොට මෙතන ඕගොල්ලෝ එයා කියන්නේ සිලෙක්ටිව් කියලා ලියන්නේ කියලා. මෙන්න මෙතන. හරිද? මෙතන සිලෙක්ටිව් කියලා ලියන්නේ. ඊළඟට අපි යනවා ස්විච් 0 එක දක්වන behavior එක මොකක්ද කියලා බලන්න. right ඔන්න මැසේජ් එක දැන් තියෙන ස්විච් 0ට අපි බලමු එයා PC 0ට මැසේජ් එක send කරන්නේ කොහොමද කියලා. right එයාත් දැන් මොකද කරේ? දැන් ෆ්ලඩ් කරේ නෑ. දැන් එයා කරේ මොකක්ද? සිලෙක්ටිව් forwarding. right එතකොට මෙන්න මෙතන ඔයා ලියන්න සිලෙක්ටිව් කියලා. හරිද? ස්විච් 1 එක ගත්තොත් දැන් යාට රීච් උන්නේ නැහනේ අදාළ මැසේජ් එක මෙන්න මෙහෙ ආවේ නැහනේ. හරිද? මල්ටි ලේයර් ස්විච් එක මෙහෙ යවුවේ නැහැ. මෙහෙටනේ යවුවේ. එතකොට එහෙනම් ස්විච් 1 එකට මොකක්වත් උන්නේ නැහනේ. එහෙනම් ඔයා ලියන්න not reach කියලා. not reached කියලා. පැහැදිලිද? ඔන්න ඕක තමයි PDU1 එකේ කතන්දරේ. හරිද? මැසේජ් එක සෙන්ඩ් වෙච්ච විදියයි මැසේජ් එකට අදාළ රිප්ලයි එක ආව විදියයි තමයි ඔන්න අපි මේ විදිහට ඒ වගුවේ රෙකෝඩ් කරේ. දැන් අපි යනවා PDU2 second PDU එකට. දැන් අපි යනවා අපි අර විදිහටම බලනවා කොහොමද මැසේජ් එක send වෙන්නේ කියලා. flood ද selective ද එහෙම නැත්නම් not reached ද කියලා තමයි අපි මෙතනත් බලන්න යන්නේ. හොඳයි. අපි යනවා ඊළඟට ඒ දෙවන එක ගැන කතා කරන්න. හරි. එතකොට PC2 ඉඳන් තමයි PC4ට මැසේජ් එක යන්නේ. මෙන්න තියෙනවා PC2, මෙන්න තියෙනවා PC4. අපි බලමු මැසේජ් එක කොහොමද send වෙන්නේ කියලා. flood ද selective ද not reached ද. right ඔන්න දැන් මැසේජ් එක මෙතන තියෙන්නේ PC2 ගේ. PC2 ගේ ඉඳලා යන්න ඕනේ මෙන්න මේ ස්විච් එකට. ස්විච් 1 එකට යන්න ඕනේ. ස්විච් 1 එකට ඔන්න ආවා ඒ විදිහට. අපි බලමු ස්විච් 1 එක දක්වන රියැක්ෂන් එක මොකක්ද කියලා. right එයා මොකද කරේ? සිලෙක්ටිව් ෆෝවර්ඩ් තමයි මෙතනින් සිලෙක්ටිව් ෆෝවර්ඩින් තමයි උනේ. හරිද? ස්විච් 1 එක right සිලෙක්ටිව් ෆෝවර්ඩින් තමයි උනේ. එතකොට ඔයා මෙතන ලියන්නේ සිලෙක්ටිව් ෆෝවර්ඩින් නැත්නම් සිලෙක්ටිව් කියලා ලිව්වොත් ඇති. ඊළඟට බලනවා අපි මල්ටි ලේයර් ස්විච් එකේ behavior එක. මෙන්න තියෙනවා මල්ටි ලේයර් ස්විච් එක. එයා දක්වන රියැක්ෂන් එක මොකක්ද බලමු. right එයාත් සිලෙක්ටිව් ෆෝවර්ඩින්. මෙයාත් මෙතන සිලෙක්ටිව් ෆෝවර්ඩින්. ඊළඟට හබ් එක නම් දන්නවා ඕගොල්ලෝ කියන්න දෙයක් නෑ අමුතුවෙන්. ඒක කොහොමත් ෆ්ලඩ් වෙන්න ඕනේ. මොකද හබ් එක ඉන්ටෙලිජන්ට් නැති හින්දා. right ඔන්න එයා ෆ්ලඩ් කරනවා. right හබ් එක ෆ්ලඩ් වුණා ওই විදිහට. එතකොට මෙතන ඔයා ලියන්න ෆ්ලඩ් කියලා. හරි ස්විච් 0 එක ගත්තොත් දැන් මැසේජ් එක මේ පැත්තටනේ ගියේ මෙහෙ ආවේ නෑනේ. එහෙනම් ස්විච් 0 එකට අපි ලියනවා not reach කියලා. හරිද? මැසේජ් එක not reach. හොඳයි අපි ඊළඟට යනවා reply එක. හරිද? ඒ වීඩියෝ එකට ඒ අපි ඇඩ් කරගත්ත වීඩියෝ එකට අදාළව reply එක. ඒතකොට reply එක එන්නේ PC4 ඉඳන් PC2ට. PC4 ඉඳන් PC2ට තමයි reply එක යන්නේ. ඒතකොට අපි බලමු reply එක එන්නේ කොහොමද කියලා. හරි PC4 ඉඳන් මෙන්න මේ hub එකට යනවා message එක. hub එක flood කරන්න ඕනේ. right ඔන්න එහෙනම් ওই විදිහට message එක flood වෙනවා. එතකොට මෙතන ලියන්න flood කියලා. ඊළඟට multi layer switch එකේ reaction එක බලමු. right multi layer switch එක ඔන්න ඔය විදිහට selective forwarding කරනවා. එතකොට selective කියලා ඔයා මෙතන ලියන්න. මෙන්න මෙතන selective කියලා ලියන්න. ඊළඟට switch 1 එකේ behavior එක බලමු. switch 1 එක මොකද කරන්නේ? right එයත් මොකද කරන්නේ? message එක selective forwarding කරනවා. එතකොට මෙතනත් ඔයා ලියන්න selective කියලා. switch 1 එක selective. switch 0 එක පැත්තට ගියේ නෑ. ඒ කියන්නේ මෙහෙ ආවේ නෑනේ. right එතකොට ඒකට ලියනවා not reach කියලා. switch 0 එකට ලියන not reach කියලා. හරි ওই විදිහට අපේ second video එකේ අදාළ details උත් අපි ඔන්න ඔය විදිහට fill කරගත්තා. දැන් second video එකේ කතන්දරෙත් හරි. අපි යනවා අපේ third video එක පැත්තට. හරිද? third video එක අපි කරේ PC1 ඉඳන් broadcast කරා. අපි කියන්නේ අපි පෙන්වුවේ නැහැ කාටද අපි මේ destination address එකක් දීලා destination මොකද්ද destination device එක කියලා අපි මෙතන මුකුත් ඒ කියන්නේ හැඳින්වීමක් කරේ නැහැ. අපි PC1ට message එක දුන්නා. අපි PC1ට message එක දීලා ඒක broadcast කරා. ඕක තමයි උනේ. අපි දැන් බලමු broadcast message එක කොහොමද send වෙන්නේ කියලා.
එතකොට ඒ යන මාර්ගයේදී මෙන්න මේ කියන ඩිවයිස් නෙට්වර්ක් ඩිවයිසස් ටික හම්බ වෙනවා. මෙන්න මේ කියන නෙට්වර්ක් ඩිවයිසස් දක්වන රියැක්ෂන් එක තමයි අපිට මෙතන දාන්න තියෙන කලින් වගේමයි ෆ්ලඩ් වෙනවද සිලෙක්ටිව් ෆෝවර්ඩින්ද not reached කියලා තමයි දාන්න තියෙන්නේ මෙතන. හරිද? එතකොට අපි බලමු ස්විච් 0 එක දක්වන රියැක්ෂන් එක. දැන් එතකොට මැසේජ් එක PC1 ඉඳන් යන්න ඕනේ. PC1 ඉඳන් යන්න ඕනේ. right? හරි. ඔන්න මැසේජ් එක තියෙන PC1 ගේ බ්‍රෝඩ්කාස්ට් වෙනවානේ. එතකොට බලමු කොහොමද මැසේජ් එක සෙන්ඩ් වෙන්නේ කියලා. හරි PC1 ඉඳන් ස්විච් 0 ට ගියා. දැන් බලමු ස්විච් 0 එක දක්වන රියැක්ෂන් එක මොකක්ද කියලා. හරි ස්විච් 0 එක ෆ්ලඩ් කරා. දැන් හොඳට ඔලුවට ගන්න. හරිද? අපි දුන්නේ නෑනේ ඩෙස්ටිනේෂන් ඩිවයිස් එකක්. ඒ හින්දා තමයි මෙතන ෆ්ලඩ් වෙන්නේ. හරිද? ස්විච් එකට මෙතන සිලෙක්ටිව් ෆෝවර්ඩ් කරන්න බැරි. දැන් මම කලින් කිව්වා පළවෙනි පාර නම් තමයි මැසේජ් එක ෆ්ලඩ් වෙන්නේ. හරිද? දෙවෙනි පාරේ යවද්දි ෆ්ලඩ් උන්නේ නැහැ. මොකද MAC address table එකේ අදාළ destination device එක තියෙනවානේ. ඒ හින්දා තමයි selective forward කරේ. selective forwarding එක උනේ ඒ නිසා. හරිද? එතකොට දැන් මේ තුන්වෙනි පාර මැසේජ් එක යවද්දි අපිට ඇයි මෙන්න මේ විදිහට ෆ්ලඩ් එකක් පෙන්눔 කරන්නේ? හේතුව තමයි අපි destination device එක මොකක්ද කියලා කිව්වේ නැති හින්දා අපි පීඩියෝ එක සිලෙක්ට් කරේ නෑනේ PC1 ඉඳන් කොහෙටද යන්නේ කියලා. අපි PC1ට විතරයි පීඩියෝ එක ඇඩ් කරේ. එයාට විතරක් ඇඩ් කරලා අපි destination device එක මොකක්ද කියලා දුන්නේ නෑනේ. ඒ හින්දා දැන් ස්විච් එක කන්ෆියුස් වෙලා තියෙනවා. කාටද මම මේ මැසේජ් එක සෙන්ඩ් කරන්න ඕනේ කියලා. ඒ හින්දායි මෙතන ෆ්ලඩ් උනේ. එහෙනම් ඔයා මෙතන ලියන්න ෆ්ලඩ් කියලා. ස්විච් 0 ෆ්ලඩ් කියලා ලියන්න. ඊළඟට අපි බලමු මල්ටිලේ ස්විච් එකේ බිහේවියර් මොකක්ද කියලා. මෙතන තියෙනවා මල්ටිලේ ස්විච් එක. රයිට්. එයත් ෆ්ලඩ් කරා. හරිද? හේතුව අපි බ්‍රෝඩ්කාස්ට් කරන හින්දා මැසේජ් එක. රයිට්. ඔන්න එයාගේ බිහේවියර් එකත් ෆ්ලඩ්. මෙතන ෆ්ලඩ් කියලා ලියන්න. ඊළඟට ස්විච් 1 එක. ස්විච් 1 එක මෙතන අපි බලමු එයා දක්වන රියැක්ෂන් එක මොකක්ද කියලා. රයිට්. එයත් ෆ්ලඩ් කරනවා. ওই විදිහට එයත් ෆ්ලඩ් කරනවා. හබ් එකත් එහෙමයි. හබ් එක කොහොමද ෆ්ලඩ් වෙනවනේ. ඒතකොට එතනත් ෆ්ලඩ් කියලා ලියන්න. එතකොට මේ හතරටම එන්නේ ෆ්ලඩ් කියලා. පැහැදිලිද? රයිට්. ඔය ඩීටේල්ස් ටික විතරයි අපෙන් ඉල්ලන්නේ. ඊට අමතරව තව ටිකක් අපි මේක ප්ලේ කරලා බැලුවොත් බලමු මොකක්ද වෙන්නේ කියලා. බලමු ඒක යන විදිය. රයිට්. ඔන්න ඔය විදියට ෆ්ලඩ් වෙනවා. බලන්න මෙතන ගින්දර වගේ පේනව නේද? රයිට්. දැන් හැමෝම කන්ෆියුස් වෙලා ඉන්නේ. හැමෝම දන්නේ කාටද අදාළ මැසේජ් එක කවුද එව්වේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. රයිට්. හරිද? දැන් ඔන්න ඔය විදියට දිගටම මැසේජ් එක යනවා. දිගටම මැසේජ් එක ඔන්න ඔය විදිහට යනවා. හැමෝම කන්ෆියුස් වෙලා ඉන්නේ දැන්. හරිද? ඔන්න ඔය විදියට මැසේජ් එක සෙන්ඩ් වෙනවා. හරිද? උතනින් අපි නවත්තමු. හරි. හරි. එතකොට අපි ඔන්න ඔය විදිහට අපි PDFs තුනක් ඇඩ් කරගෙන රන් කරලා බැලුවා. ඊට පස්සේ මේ ආදාළ ඩීටේල්ස් උත් අපි හරියටම දැම්මා. එතකොට ওই ටික තමයි කරන්න තියෙන්නේ. එතකොට අපේ මැසේජ් එක සෙන්ඩ් වෙච්ච විදිය හරිනම් මෙතන යටින් සක්සස්ෆුල් කියලා වැටෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. සක්සස්ෆුල් කියලා මෙතන පල්ලෙහා වැටිලා තියෙනවා. හරිද? එතකොට අපිට ඊළඟට තියෙනවා මේ වැඩක් කරන්න. හරිද? මේ උඩ තියෙන එක වැදගත් නෑ. අපි යන් 3.5 එකට. හරි. Verify MAC address used in broadcast frame from PC1. හරි. In the event list of the simulation panel, click on the first event corresponding to PDU3. හරි. last device එක මෙන්න මේ විදිහේ ඉරි කැලි දෙකක්. add device එක PC1 වෙන එක අපිට select කරන්නලු බලමු ඒක. හොඳයි. මෙන්න මේක තමයි අපිට select කරන්න කියන්නේ. right. අපි ඒක select කරලා බලමුකෝ. ඊට පස්සේ මෙතන outbound PDU details වලට ගියාට පස්සේ right මෙන්න මේ වගේ එකක් ඔයාලට බලා ගන්න පුළුවන් PDU information එකක්. අපි මේක කලින් පාරොත් ගත්තා. දැන් ඒක මතක ඇති කියලා මම හිතනවා. ඊළඟට එයා කියනවා අපිට Ethernet frame එක යටතේ තියෙන destination MAC address එකයි source MAC address එකයි record කරන්න කියලා. එතකොට destination MAC address එක වෙන්නේ මෙන්න මේක. source MAC address එක වෙන්නේ මෙන්න මේක. ඒක ඕගොල්ලෝ copy කරලා ඕගොල්ලෝගේ lab report එකට දාන්න. ඒක තමයි මෙතන ඒගොල්ලෝ ඉල්ලලා තියෙන details දෙක. හරිද? හරි අපි යනවා ඊළඟ වැඩේට. අපිට කියනවා 3.6 එකේ part 3
In the switch MAC address tables, identify the PCs by their MAC addresses and fill the following table for each of the three switches. Use the last part of the MAC address of the PCs you recorded in step 1.2 for this purpose. හරි. අපිට දැන් මේකම කරන්න තියෙනවා switches තුනටම. අපිට තියෙනවනේ මෙතන switches තුනක්. switch 0 එකයි switch 1 එකයි මෙතන තියෙන multi layer switch එකයි ඔක්කොම switches තුනක් තියෙනවා. එතකොට ඒ switches තුනටම අපිට මෙන්න මේ කියන දේ අපිට කරන්න සිද්ධ වෙනවා. හරිද? එතකොට පළවෙනි එක ගත්තොත් switch name එක හැටියට ඔයගොල්ලෝ ගන්න switch 0 කියලා. ඊට පස්සේ මෙතන switch එකට ගිහිල්ලා මෙතන ඔයගොල්ලෝ ගහගන්න enable කියලා. මෙන්න මේ විදිහට enable කරගන්න. ඊට පස්සේ show MAC address table කියලා ගහන්න. හරිද? දැන් මේ තියෙන්නේ ඒ switch 0 කියන ඒ switch එක විසින් learn කරපු MAC address එක. හරිද? එතකොට මෙන්න මේකේ පොඩි screenshot එකක් එහෙම නැත්නම් ඔයා lab report එකට type කරලා දානවා නම් එහෙම දාන්න. screenshot එකක් ගන්න තරමට හොඳයි. එතකොට මේක තමයි මේ MAC address එක මේ switch 0 විසින් learn කරපු. හරිද? ඊට පස්සේ අපි ඕකම ගිහිල්ලා බලමුකෝ switch 1 එක පැත්තට. switch 1 එකට ගියා. enter කරා. right? en කියලා ගහන්න. මෙතනත් en කියලා ගහන්න. ඊට පස්සේ දෙන්න show MAC address table අර කලින් වගේමයි. හරිද? දැන් මේක තමයි switch 1 එක විසින් learn කරපු MAC address එක. එතකොට මේකෙත් ඔයා screenshot එකක් ගහලා දාන්න. type කරලා දානවා නම් එහෙම දාන්න. හරිද? ඊට පස්සේ අපි යනවා multi layer switch එක පැත්තට. එතනට ගිහිල්ලා ඉස්සෙල්ලා ඔයා මේක enable කරගන්න. ඊට පස්සේ දාන්න show MAC address table කියලා. හරිද? එතකොට දැන් ඕගොල්ලන්ට පේනවද දන්නේ මෙතන MAC addresses දෙකක් තියෙනවා. එතකොට මේ දෙකම ඔයාගේ lab report එකට දාන්න screenshot එකක් ගහලා. හරිද? එතකොට මේ තියෙන්නේ multi layer switch එක විසින් learn කරපු MAC addresses දෙක. හරිද? එතකොට අපිට මොකද්ද මේගොල්ලෝ මෙතන මේ පුරවන්න කියන්නේ මේ වගුවේ. එතකොට පළවෙනි switch name එක හැටියට මම switch 0 කියලා ගත්තා. ඔයාලට පේනවද දන්නේ PCs 1 2 3 4 5 PC 0 ඉඳන් PC 4 වෙනකන් PCs 5ක් දීලා තිනවා. ඒවේ අපිට port interface ID එක දාන්නලු. හරි අපි බලමු PC 0 ගේ port interface ID එක මොකක්ද කියලා. right මේ තියෙන්නේ PC 0. එතකොට මෙන්න මේ කියන FA0/1 කියන එක තමයි එයාගේ port interface ID එක වෙන්නේ. හරිද? එතකොට PC1 ගත්තොත් PC1 ගේ මොකක්ද? එයාගේ FA02 කියන එක තමයි port interface ID එක වෙන්නේ. PC2 ගත්තොත් එයාගේ FA01 කියන එක තමයි ID එක වෙන්නේ. PC3 ගත්තොත් FA02 කියන එක තමයි ID එක වෙන්නේ. PC4 ගත්තොත් FA01 FA0 කියන එක තමයි ID එක වෙන්නේ. හරිද? එතකොට ඔන්න ඔය කියන ඩීටේල්ස් ටික මෙතන දාන්න තියෙන්නේ. ඊට අමතරව ඔයාට මේ හැම PC එකේම MAC address එක හොයාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. PC 0 ගේ බලමු අපි. right? PC 0 ගියා. ඊට පස්සේ desktop ගියා. IP configuration ගියා. right? ඔයාට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් එයාගේ MAC address එක. අපිට එයා කියන්නේ මෙතන last part එක ගන්න කියලා MAC address එක බලද්දි. හරිද? එතකොට අපිට මෙතන last part එක වෙන්නේ මොකක්ද? right last part එක වෙන්නේ මෙන්න මේ 79යි 2D කියන එක. හරිද? එතකොට මෙන්න මේක තමයි ඔයාගේ MAC address එක හැටියට දාන්න ඕනේ. හරිද? right ඊට අමතරව ඔයාට මෙන්න මේ විදිහටත් බලන්න පුළුවන්. ඒක desktop ගිහිල්ලා IP configuration යනවටත් වඩා ඔයාට පුළුවන් මෙන්න මෙහෙම config ගිහිල්ලා fast ethernet 0 කියන එක දුන්නාමත් ඔයාට අර තියෙන MAC address එකම ඒ විදිහට මෙතන බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා 79යි 2D කියලා. හරිද? ওই ක්‍රම දෙකටම ඔයාට MAC address එක හොයාගන්න පුළුවන් අදාළ PC එකේ. එතකොට ඒකත් ඔයා වගේ lab report එකට දාන්න screenshot එකක් ගහලා. හරිද? PC1 ගෙත් ඔයාට ඒ විදිහටම හොයාගන්න පුළුවන්. desktop ගියා IP configuration ගිහිල්ලා හොයාගන්න පුළුවන් MAC address එක. එහෙම නැත්නම් config ගියා fast ethernet 0 ගිහිල්ලා මෙතනක් තියෙනවා මේ MAC address එකම. එතකොට මේ last part එක ඔයාගේ lab report එකට දාන්න. මේකම screenshot එකක් ගාලා දානවා නම් හොඳයි.
හරිද? ඊට පස්සේ PC2 ගියා. එයාගෙත් අර විදිහමයි MAC address එක හොයාගන්නේ. right මේ තියෙන්නේ එයාගේ MAC address එක. PC3 ගියා. එයාවත් අර විදිහමයි මේ තියෙන්නේ එයාගේ MAC address එක. ඊට පස්සේ PC4 යනවා අපි. PC4 ගෙත් අර කතන්දරේමයි config ගියා fast ethernet 0. right මේ තියෙන්නේ එයාගේ MAC address එක. PC5 ගියා config ගියා fast ethernet 0 ගියා. මේ තියෙන්නේ එයාගේ MAC address එක. ඔන්න ඔය කියන කාරණා ටික තමයි ඔයාලට screenshot එකක් ගහලා record කරන්න තියෙන්නේ. හරිද? එතකොට ඔය කියන ටික කරාට පස්සේ දැන් ඒ තියෙන ස්විච් 0 එකට අපි කරපු ටිකනේ. ඊට පස්සේ ওই විදිහටම ස්විච් 1 එකටත් මල්ටිලේ ස්විච් එකටත් අදාළ ඩීටේල්ස් ඒ විදිහටම ඔයා දෙන්න. හරිද? ඕකම තමයි කරන්න තියෙන ස්විචස් තුනටම. එතකොට ඔයා ඒක ටයිප් කරනවා නම් හොඳයි. ස්ක්‍රීන්ෂොට් ගන්නවට වඩා අදාළ ඩීටේල්ස් ටික ඔයා ටයිප් කරලා ඔයාගේ ලැබ් රිපෝට් එකට දාන්න. ස්ක්‍රීන්ෂොට් ගන්නවා නම් එහෙමත් දාන්න කමක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔන්න ඔය කියන ටික තමයි අපිට කතා කරන්න තියෙන ලැබ් ෂීට් 4 එකේ යටතේ. මම හිතනවා මේක ගැන වට හොඳ අයිඩියා එකක් ඇති කියලා. දැන් ඕගොල්ලෝ දන්නවා මොකක්ද ස්විච් එකකින් වෙන්නේ සහ හබ් එකකින් වෙන්නේ. ස්විච් එකයි හබ් එකයි අතර වෙනස මොකක්ද කියලා ඔයා දන්නවා. ස්විච් එකක් ගත්තොත් ස්විච් එක ඇඩ්‍රස් ලර්නින් සිදු කරනවා, ෆ්‍රේම් ෆෝවර්ඩින් සිදු කරනවා. හබ් එක ගත්තොත් හබ් එක ඉන්ටෙලිජන්ට් නෑ. රයිට්? එතකොට ඒක ෆ්ලඩ් කරනවා හබ් එක විසින්. හරිද? හැම වෙලාවෙම ෆ්ලඩ් කරනවා හබ් එක. හරිද? නමුත් ස්විච් එකක් ගත්තොත් ස්විච් එකක් පළවෙනි පාර විතරයි ෆ්ලඩ් කරන්නේ. ඊට පස්සේ එයා ඒ MAC address table එකේ අදාළ දේවල් ටික රෙකෝඩ් කරගත්තට පස්සේ ඊළඟ මොහොතේ නම් එයා මොකද කරන්නේ? අදාළ පාර්ශ්වයට විතරක් selective forwarding සිදු කරනවා. පැහැදිලිද? right. එතකොට ඔන්න ඔය කියන කාරණා ටික හොඳට ඔලුවට ගන්න. ඊට පස්සේ මම හිතනවා ඔයගොල්ලන්ට මේ lab sheet 4 එක ගැන හොඳ අයිඩියා එකක් දැන් එන්නේ නැති කියලා. රයිට් මොන හරි තේරෙන දෙයක් තියෙනවා නම් මේ කරපු වීඩියෝ එකම නැවත නැවත බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා. හරිද? එහෙනම් අපි අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්තමු. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ හැම දිනකටම සුබ දවසක්.